වෙල්කම් අපි වයිල්ඩ් ස්ටෙප් කාලයකට පස්සේ අපි ඇවිල්ලා තියෙනවා කන්දක් නගින්න. අද අපේ ගමනට වෙන වෙනලා කට්ටිය ඉන්නවා. අද කෙනෙක් තව අපි කන්ද නගින්නේ. අපි දැන් ඉන්නේ බුලත් පහුගේ ටවුන් එකේ. ඕන දෙනවා අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. මෙන්න ඇවිල්ලා. මෙතනින් තමයි දේදුගල පාරේ අපි නගින්න තැන දැම්ම කියන්නේ නැහැ. ඔයගොල්ලෝ තව ඉස්සරහට ගිහලා අපි තැන කියන්නම්. හරි ඔයගොල්ලන් දැක්ක අපි හැරුනේ රාක්ෂා හන්දියෙන්. ඒ හන්දියට එන්න සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලන් දැක්ක අපි බුලත් කෝපිටිය හන්දිය හැරිලා දේදුගල පාරේ කිලෝමීටර් 12ක් විතර එනකොට ඇවිල්ලා අපි රාක්ෂා හන්දිය හැරිලා මේ පාරේ මීටර් 100ක් විතර එනකොට තමයි මේ දැන් අපි ඔයගොල්ලන් පේන හැටි අපේ ගමනන්තේ අන්න අතින් පේනවත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට පොඩියට ඒ තමයි රාක්ෂා කියලා කන්ද අපි දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව 11:58යි. ඒ කියන්නේ ඉතින් ඉර හොඳටම වැඩි. පොඩ්ඩක් අමාරුයි හයික් එක බලමු ඉතින් අපි කොහොමද කියලා. හරියට පාරක් හොයාගන්න අමාරුයි ටික. අපි තාම මුලින්ම කට්ටිය මේ ආපු කට්ටිය නෑ මෙතන අපි පළවෙනි පාට තමයි මේ රෆ් එකල කම්ද නගින්නේ. බලමු කොහොම වේද කියලා. අපි ඉස්සරහදී හම්බුනේ. फोटो දැන් කන්ද නගින්න යන්නේ කට්ටිය බෑග් හදා ගන්නවා උට්ට ගිහලා ඉස්සර දෙන්න පොඩ්ඩක් බිසි කට්ටිය අඳුන්වලා දෙමු පස්සේ මාත් දෙන්න ජෑම් කේර ගෙඩියක් කාලා යන්නේ මොකද්ද මනුජ කිව්වේ සපත්තු දානවා කට්ටිය ලෑස්ති වෙනවා කට්ටිය පොඩ්ඩක් බිසි තරියනම් කලින්ම ලෑස්ති වෙලා සෙට් අරු බංගුව කැඩුවා ෆෝන් ටික බිමට වැටුණා මේ පෞද්ගලික දේපල හානි කරනවා අපි දැන් කන්දරයන් ලෑස්ති වෙන කට්ටිය මෙතන තමයි මේ බයිසිකල් දාන්න පුළුවන් අන්තිම තැන ඊට පස්සේ මෙතන අපි බයිසිකල් දාලා අන්තිම පැත්තෙන් තියෙනවා කබරවල මේ පැත්තෙන් අපි යන්නේ ඉන්නේ අස්සවල දැන් මෙතෙන් තමයි අපි කට්ටිය පටන් ගන්න දන්නේ මෙතන ඉඳලා කැලේ ගන්න හදන්නේ මෙතන ඉන්න අපේ තරියා මෙතන ඉන්න අපේ සා තාදෙරින් කුකුලා මෙතන ඉන්නවා මේ ගමන් නායකයා මෙතන ඉන්නවා චමත් මෙතන ඉන්නවා අසින්දු මෙතන ඉන්න අපේ බොඩි ආයේ පොඩ්ඩ ඉන්න මෙතන ඉන්න අපේ කැමරමන් ඕගනයිසර් අපි දැන් යා මම ඩොන්ඩ පෙන්න හොඳට ගත්තා මෙතනින් තමයි යන්න තියෙන පාර තියෙන්නේ අපි කට්ටිය ඔක්කොම ටික දැන් යන්න ගන්නේ අපේ මුල ජමත් පටන් අරගෙන යන්නේ අපි මෙතනින් තමයි ගමන පටන් ගන්නෙ අච්චා
කැලේ වැඩි නේ පොඩ්ඩ. හා? කැලේ වැඩි නේ. කැලේ පොඩ්ඩ හරි මාන. ඔයාලා කලින් දැක්ක අපේ අලුත් කතිකයා පාරට ඇතුල් වෙන කැලේට ඇතුල් වෙන තැන පොඩ්ඩක් විස්තර කරා. ඊට පස්සේ අපි දැන් එනකොට පොඩ්ඩක් මානං කැලයක් තියෙනවා. ඔයාලා දකින්න ඇති අපේ කලින් අලගල්ල වීඩියෝ එකේදී අපි මානං කැලව කඩාගෙන තමයි ආවේ. අපි පෙරදි හදාගෙන අද අපි විකට ඇඳගෙන මේ මානං පඳුර වලට ටැග් කරන්න ලෑස්තිලා ඉල්ල තියෙනවා. මෙතන තියෙනවා මේ පොඩි කෝවිලක් වගේ. මොකද පල්ලෙහා තියෙනවා මේ ලයින් පෙරේ ටිකක්. මම හිතන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි පරණ දේවස්ථානයක්. ඒගොල්ලෝ තාමත් මේ එතෙන්ට පණ්ඩු දාලා තියෙනවා. මේ පල්ලෙහා ලයින් වල පාවිච්චි කරන කෝවිල. කොහොමද? පාවිච්චි කරන කෝවිලන්නේ. වන්දනා මාර්ගය. වන්දනා මාර්ගය තියෙනවා. මම හිතන්නේ අපේ ගිය කට්ටිය මේ පණ්ඩු දාගෙන නැද්ද කොහොමද? අපිත් මේ පණ්ඩුවක් දාලා පටන් ගමු. ස්ටඩි ආයි හම්බෙමු. warna oh ada enak aturan buang ini paling paling kalau saya kan nih aku bilang aku tahu samanya paling kalau itu aturan buang udah kamar dan dia rasa dan mau buang kan dia bisa memang dia nih aturan yang ini සාමාන්‍යයෙන් වැඩිපුර මෙහි කැකිල්ල මානං වගේ ගස් ගොඩක් තියෙනවා. ගල්ලිද්ද. ඔව් මේ ගල්ලිද්ද සාමාන්‍යයෙන් ගොඩක් තියෙනවා. පේනවා නම් සරුවට අවිලා තියෙනවා මේ කැලේ ගස්. මේ සාමාන්‍යයෙන් සරුවට අවිලා තියෙනවා මානං කැකිල්ල වගේ ගස් මේ. මොනවද ආයි කියනවා මේ වගේ එනකොට මේ අද්දිගෙන දන් ඉන්න නැත්තම් ඇඟපල් තීරනවා. පේනවනේ ගල්ලිත්. සාමාන්‍යයෙන් මේ කැලේ වැඩිපුර සාමාන්‍යයෙන් ගල්ලිත් ගස් තියෙනවා. ජෛවිකයෙන් පරිපූර්ණ. ඔව් ජෛවිකයෙන් පරිපූර්ණ. කැලයක් කියන්න පුළුවන්. මං කිව්වා නැහැ කිව්වා බම්මෝ. දැන් ඉතින් මස්සිනාලට. මස්සිනාලා හිටින එකක් නැහැ. ඒ කියන්නේ බෑව මේවා. දැන් ක්ලයිමේට් එක කොහොමද යන්නේ? කවුද හයික් එක? ටිකක් තියෙනවානේ. බලමු. යා ඉස්සරහට මේ පඳුරු වස්තෙන් යන ටික තමයි ඉතින් බලන්නේ. තාම පටන් ගත්ත විතරයිනේ. පේනවනේ. තාම නම් අපි කට්ටිය ලොකු මහන්සියක් නැහැ. මෙයාලා අපි කට්ටිය නැග්ගීති. චැලෙන්ජ් විනාඩි 10යි. ආපෝ විනාඩි 10යි. උඹ විනාඩි 10න් පස් පාරකට උඩට ගිහිල්ලා වාරෙන් අපේ බඩු ටික අරයි යන්න. අම්බෝ මේ තනියෙන් යන්න එපා මචං. ඒ කොටියාවට දෙන්න නොතියලා කොටි ආපුවා. කැම්පින් එකක් යද්දි ඉතින් මේ වගේ සුන්දර යාළුවෝ ටිකක් ඉන්නවනම් කැම්ප් එක තවත් රසවත් වෙනවනේ. ඒ රස කතා වලින් තමයි යන ගමනේ මහන්සිය වෙන්නේ. මූවර වද්දොසර් එකක් ගන්න මන් තිබ්බේ. ඒ වගේ කෑල්ලක් ගන්නේ.
තැව්වයිනේ. හයික් එක අමාරු. ගොඩක් අර රස්නේ ඉන්න තමයි මේ දවස් ටිකේ. නැත්තම් අවුලනේ. ලස්සන ගස් පුලන් තියෙනවා. අපි ඉත 200ක් විතර ආවා. එනකොට මේ ඔයගොල්ලෝ මෙන්න ඉතින් තමයි පාර හරියටම හොයාගන්න ඕනේ. මොකද එකක් තියාගත්තා. මෙතනින් මගේ අර පැටලුනොත් මෙතනින් පස්සේ යන්න එපා. පස්සේ මේ කොහොමද අඩිපාරක් තියෙනවා. ඒ වුණාට ඒ පාරේ යන්න මොකද මේක ෂෝට් කට් එක යන්න ලේසි. මෙන්න ඉතින් තමයි යන්න ඕනි. මේ මම පෙන්නන්න. තමයි ආගත්. මෙන්න ඉතින් තමයි යන්න. මෙන්න ඉතින් මතක තියාගන්න පාර. මේ දින මම කරා ඒ ගණන් අඩු ගියර වල. යා ඉක්මනට යා. පොඩ්ඩක් පරක් වෙලා දින්නේ නැද අපි ඉක්මනට යන්න ඕනේ. ටෙන්ටි ගහගන්න. පොඩ්ඩක් දෙන්න. යා. මේ දින බං දැන් අපි අවුවේ තමයි මානං ගැලේ මැද්දෙන් ආවේ පොඩ්ඩක් ඒකට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. දැන් නම් පොඩි ඇඟට හිතලා තියෙනවා. දැන් අපි ටිකට කලින් වීඩියෝ කරන් ආවා. බැටරි පහලා කැමරාවේ නැවතුණා. දැන් ආයෙ කට්ටයක් ගන්න ඕනි. පේනවනේ. බයෝ රූට්ස් හැමතැනම. මාන සීතලක් තියෙනවා. ඉතින් මාන ගලින් ඇවිල්ලා අපි දැන් කර වෙලා ඉඳි ඇත්තටම කියනවා නම් දැන් මාර සිස්සක් තමයි තියෙන්නේ මේ ගල විද්ද ගලේට ආවට පස්සේ. බයෝ රූට්ස් හැමතැනම. මෙන්න මේ වගේ ගැට දාලා තියෙන්නේ. ඔව් පේනවනේ. මෙන්න මේ ආයේ පාර හොයාගන්නේ නේ. ගැට මේ. පාට පෙන්වන්න ඕනේ. මේ ගැට දාලා තියෙන්නේ ඒ ඉන්නේ විදියට ආනගන්න පාර හොයාගන්න ලේසි. මොකද පේනවනේ මේ හැමතැනම මේ එකම විදියට තමයි තියෙන්නේ මේ හරිය. පාර පොඩ්ඩක් හොයාගන්න අමාරු නෝ. මේ ගැට වෙන තැන් වලට නිස්කලංක හයික් එකක් තියෙන නේද? මේ දාලා තියෙන්නේ මේ පැත්තට. මේ අර අරුටි කියන සමතට ගියාම ඌට යන්නේ. අරු අර පාරේ ගිහින්. මෙහෙන් ගිහිල්ලා කරේට ගිහින් තියෙන්නේ. මේ ගාඩක් තවන අලු පාරක් වල දෙන නැහැ. මේක ඩවුන්ලෝඩ් කරගත්තද? ඔව්. පාර පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ඔව්. වීඩියෝ පොඩ්ඩක් මොකද්ද කියන්නේ? ඉෂාන් මොකෝ? ඉෂාන් හයික් එක ගැන කියන්නේ තියෙන්නේ? පාට මොකද්ද හයික් එක ගැන කියන්නේ? මස්සිනාල. මේ බලන්න. මේ මෙතන ඉන්නවා මම ඔක්කොටම ඉන්නවා. මෙතන ඉන්නවා. හරි. ඕක ගාන වැඩි හිතන්න එපා මම ෆෝන් කරලා. ඔයාගත්ත. මොකද කියන්නේ හයික් එක ගැන? නැත්නම් පොඩ්ඩක් පාර පොඩ්ඩක් මේ හොයාගන්න හරි අමාරුයි මේක මේ. හැමතැනටම මේ පාරවල් තියෙනවා පොඩි පොඩි පාරවල් මේ අහස්සෙන් යන්න තියෙනවා. මේ වගේ තැන් තියෙනවා. මේ වගේ තැන්වලදී පැටලෙනවා. මේ දැන් අපි ආවේ නම් අර ගැට් දාලා තියෙන පැති වලින් ඒ වුණාට ආවට පස්සේ දෙපැත්තෙන් මේක තැනකට වැටෙන්නේ. මේ වගේ තැන් තියෙනවා. හරියට තැනක් පොඩ්ඩක් වීඩියෝ එකක් එහෙම බලලා එන්න. මිනින් දොරුත් ඉන්නා. හැමතැනම කට්ටිය ගිහිල්ලා කලුත් පාරවල් හදලා තියෙනවා. ගැට විතරක් නම් විශ්වාස කරන්න එපා. මේ ගැට ගහලා තියෙනවා හතර වටේම. පොඩ්ඩක් හිතලා බලලා කට්ටිය ගිය වීඩියෝ ළඟ කට්ටිය ගිය වීඩියෝ පොඩ්ඩක් හොයලා බලලා තමයි මේ හයික් එක එන්න ඕන. අපිත් දැන් ගැට තිබිලා ඒ පාරේ ඇවිල්ලා අපි පොඩ පාර පැටලුණා. මීටර් 600ක් විතර වැඩිපුර ඇවිල්ලා තිබ්බා පාර පැටලලා.
දැන් අපි ආයේ මේ හයික් එක යනවා. අනික මේ පාරේ එනවා නම් අනිවාර්යෙන් කූඩල්ලන්ට මොන හරි අරගෙන ඉන්න. මේ පායන කාලේ වුණත් මේක නියප සීතල තෙත ගතියක් තියෙනවා. පායන කාලේ වුණත් මේක ඇතුලේ සීතලයි තෙත ගතියයි මේ බයෝ රූට්ස් තියෙන හින්දා තමයි මේ පොඩ්ඩක් වැඩිපුර ඉන්නේ. අපි පොඩ්ඩක් අපි හිතුවේ නෑ මෙච්චර පායන හින්දා මේ කුඩල්ලින්දී කියලා. ඒත් මේ අපි මුකුත් ගෙනාවේ නෑ. දැන් අපිට ලොකු තර්ජනයකට මුලියද ඉන්න අපි. ඉස්සරහදී ගලමු ඉතින් පාර කුල් බ්ලොග් ඉදිරි වීඩියෝ එකක් දෙන්නම්. මේ අපිත් පාර හොයාගෙන යන්නේ ටිකක් අමාරුයි මේ පාර. රෙකමන්ඩ් කරන්නේ නම් ගයිඩ් කෙනෙක් එක්ක එන්න තමයි. අපි නම් ගයිඩ් කෙනෙක් ගත්තේ නැහැ. අපි කොහොමද ඉතින් පාර හොයාගෙන යනවා. මෙන්න මෙයාලගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මොන හරි ගේන්න. මේවා යන්නේ මේ ඉතින් අම්මලට පෙන්නන්න. මෙන්න හැම්බම් මේවා යන්නේ වරින්. මේ තාප්පෙල මේ අපි දැන් හුඟක් නැගලා තියෙන්නේ. එතන තමයි අන්තිමට වතුර ගන්න තියෙන්නේ. මෙතනින් යාට වතුර නැහැ කියලා තමයි අපි දන්නේ විදියට නම් තියෙන්නේ. දැන් අපි වතුරේදී ඔක්කොම පුරවගත්තා. අපි මාර කට්ටක් කෑවේ. මේ හයික් එක එනවා නම් ලේසි පාසු හයික් එකක් නෙවෙයි. කට්ටක් කන්න පුළුවන් බලාගෙන යන්න ඕන හයික් එකක්. සොතල බලයට එන්න බලමු. ඊට පස්සේ මේ හයික් එක එනවා නම් ගයිඩ් කෙනෙක් එක්ක යනවා ගොඩක් හොඳයි. නැත්තම් කට්ටිය කියන ෂෝට්කට් පාරවල් තියෙනවා. තව ඔය ගල් ලිද්ද ගස්වල ගැට ගාලා තියෙනවා. ඒ පාරවල් වල යන්න එපා. තියෙන මේන් පාරේ එන්න. ඊට පස්සේ කියන්න තියෙන්නේ මෙතනින් අන්තිම වතුර ටික අරගෙන තමයි යන්න තියෙන්නේ. අපි දැන් එන පාරේ අපි අතරමං වුණා. අපි කැලේක ගිහිල්ලා 600ක් විතර ගිහිල්ලා ආවේ. ඊට පස්සේ අපි ඊට පස්සේ ආයේ පල්ලෙහාට ඇවිල්ලා මානං කැලෙන් ආවේ. මන්නම් කියන්නේ ඔයගොල්ලෝ මේ හයික් එක යනවා නම් ගයිඩ් කෙනෙක් එක්කගෙන එන එක තමයි මන්නම් රෙකමන්ඩ් කරන්නේ. නැත්තම් එන පාරෙම එන්න කවුරුත් කියන දේවල් අහන්න එපා. ඒ පාරෙම එන්න. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා වතුර ටික පුරවගෙන ඒ ටික කරගෙන යන්න. අපි ඉස්සරහට හම්බෙමු. අපි දැන් අවසාන හරියට යන්නේ මේ රක්ෂකල ගන්දේ. මෙතන ඉඳන් අපිට ගල්පඩි ටිකක් අහු වෙනවා ඉස්සරහට. තව මේක ජනප්‍රවාදවල ප්‍රසිද්ධලා තියෙන රක්ෂකල කන්ද. මේකේ තියෙන ස්වභාවික සෞන්දර්යය සහ ඒකේ ස්වභාවිකව ගල් වලින් සෑදී තියෙන ආකාරය. මේකට තව ඉතිහාස කතාවක් තියෙනවා. රාවණගේ කම්මලක් තිබ්බ කියලා හරියට ඒකේ අපි විස්තරයක් දන්නේ නැහැ. මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අර අපි නැගපු කන්ද දිගේ ඇවිල්ලා එතනින් තව පාරක් තියෙන. ඒ පාරෙන් යන්න නැතුව එතනින් කැලෑ පාරක් තියෙන. කැලෑ පාර දිගේ තමයි මේ පාරේ යන්න තියෙන්නේ. මෙතන ඉඳන් ගල්පඩි පෙළවල් ගොඩක් තියෙනවා වගේ පේනවා. මත එන්න. මං කියෝ විදිහට මෙතනක් තියෙනවා අර එවල වෙන්නපු වගේම පඩිකල් ටික. මං කියන්නේ මේකේ තව ජනප්‍රවාදයක් තියෙනවා. රාවණ රජුරන්ගේ අවිගබඩාව තිබ්බෙත් මේ රාක්ෂකල මේ ස්වභාවික මේ ගල මුදුනේ කියලා. තව ජනප්‍රවාද ගොඩක් තියෙනවා මම දන්නේ විදිහට. මේක ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් තැනක්. ඒක මාර ලස්සනක් තියෙන්නේ. නිදහස් නිස්කලංකයි කාම් හැමදේම තියෙනවා. ඕගොල්ලොත් මේ එක්ස්පීරියන්ස් එක විඳින්න ඕන. එක්ස්පීරියන්ස් එක විඳලා කමන්නේ. මේ පරිසරය විනාශ නොකළ මේ තියෙන ආකාරයටම පරිස්සමෙන් මේක අනාගතය වෙනුවෙන් ගෙනියන්න ඕන අපි. රාසකල කන්ද නැගලා තියෙන්නේ. දැන් අපේ කට්ටිය ටෙන්ට් එහෙම සෙටප් කරලා තියෙනවා කරලා ඉවරයි අතන.
දැන් කට්ටියක් උයනවා. අපිට වීඩියෝ ගන්න පරක් වුණා. හැබැයි මේ එනකොට අපි මේ පාරේ අතරමං වුණා පොඩ්ඩක්. ඊට පස්සේ දැන් එළියවලා ටෙන්ට් එක සෙටප් කරලා තියෙන්නේ. දැන් වෙලාව 6ට විතර ඇති. සාමාන්‍යයෙන් දැන් නම් මීදුවෙන් ඇහිලා තියෙන්නේ. අපි එනකොට ලස්සන view එකක් තිබ්බ මේ සම්පූර්ණම ටික මීදුවෙන් වහගෙන දැන් තියෙන්නේ. අපිට උදේ වෙනකොට ලස්සන view එකක් මේ ටිකේ සම්පූර්ණම capture කරගන්න පුළුවන් වෙයි. අනිත් එක දැන් මේ කඳුපන්තිය ගැන කියනවා නම් මේ රාක්ෂකල කන්ද ගැන කියනවා නම් මේක තමයි 12 භාගයේ කඳුපන්තියෙන් දෙවනියට උසම කන්ද. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා මීටර 438ක් විතර මේකේ තියෙනවා. මේක හා බැඳිච්ච තව ගොඩක් ජනප්‍රවාද රස කතා ඒවා තියෙනවා. අපි ඒක දැන් මේක විස්තර කරන්න වෙලාවක් නෙමෙයි. අපි උදේට ලස්සන view එකක් බලන ගම මේකේ නම් ජනප්‍රවාද ටිකක් අහලා බලමු. අපිට දැන් ග්‍රෑට කෑම හදන්නේ. අපි කට්ටිය දැන් කෑම හදනවා. අපි යන් එතනට ගිහිල්ලා බලමු කවුද එතන අපේ කෑම හදන කට්ටිය කියලා. අද අපි කෑම හදන්න බාරලා තියෙන්නේ අරින්දුට ඉෂාන්ට. අපි අහලා බලමු මේගොල්ලන්ගෙන් අද මොකද්ද කරන්න කියලා. අද රැට අපි හදනවා විශේෂ කෑමක්. මැගී කොත්තු. ඇත්තටම අපිට වෙලාව හැටියට ඒක තමයි ලේසිම වැඩේ. ඉතින් අපි අද කොත්තු මේකක් හදාගෙන කාලා දිගා ගන්න තමයි බැලුවේ. අපි එක්ෂෙප්ලා තමයි ඉෂානුයි තරින්දුයි. වේල පිටිමගන්. අද අපි හදන්නේ මොකද මෙතන මාරම සීතලක් තියෙනවා. රහසිගත ඔට්ටෝරුවකට. තීරණ යොදා ගන්නවා මෙන්න මේ ශෂේ බෙඩ් එක. ඒක කියන්නේ නැහැ තියෙන්නේ මොනවද කියලා. ඒක සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට්ස්. කනගාවන් හම්බෙමු වෙනා. සීක්‍රට් එක අපි දැල්ලේ දැන් මොනවද තියෙන්නේ. රස කෑමක් එක හම්බෙමු ජය එක. good morning. වෙලාව දැන් 35යි. අපි උදේ කොට නැගිට්ටා. ඒකට අපිට සන්රයිස් එක නම් බලාගන්න බැරි වුණා. මොකද වෙන දෙවලන්ට මාන ඉන්නවත් ආවේ මේ පැත්තේ දැන් තියෙන්නේ. ඉඳා පොඩ්ඩක් ආයෙ එළියට ඇවිල්ලා වැඩේ හරියන්නේ නැති නිසා පොඩ්ඩක් ආයෙ නිදාගෙන දැන් තමයි එළියට ආවේ. තාම නෙවිත් කාලේ නිපේ නැහැ. මාරු විදුමත් තියෙන්නේ. තව ටික කොපියක් පොන්නත් ඕනේ. ඊට කලින් මම ඔයගොල්ලන්ට මේ කන්ද ගැන ඉතින් ජනප්‍රවාද තියෙනවා. ඒක ඇත්තද බොරුද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් උනාට ඉතින් ඒක අපි රස කතා. මට වඩා හොඳ දෙයක් කියන්නේ කෙනෙක් ඉන්නවා. අපි ආන්නේ ගෝණි හැමෝටම ඉෂාත් වගේ මේක හා බැඳිච්ච ජනප්‍රවාද ඔකක් තියෙනවා. මේකට ආත්සකල කියන නම විතරක් නෙමෙයි කිනිහිර කන්ද කියලා කියනවා. මේකේ උගත් ජනප්‍රවාද බැඳලා තියෙන්නේ රාවණා රජතුමාත් එක්ක. මේක රාවණා රජතුමාගේ ආයුධ හදන්න පාවිච්චි කරපු කම්මල විදියට කියනවා. තව ආයුධ ගබඩාව කියලාත් කියනවා. ජනප්‍රවාද ඇත්තද පුරුද්ද කියලා ඉතින් අපි දන්නේ නැහැ. ඒ වගේ නටුංගක් රස කතා. මේක එහෙම වෙන්නත් පුළුවන්. මෙතන උලන් කපුලක් තියෙන ඕගලන්ට පේනවත් ඇති. මෙතන පුදුම උලඟක් තියෙන්නේ. මීදුරෙන් වෙයිලා දැන්ටමත් තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට හොඳ view එකක් බලලා මේ කියලා අපිට. දැන් වෙලා උදේ 7:00 විතර ඇති. ඉන්නා මීදුරෙන් වෙයිලා අපිට එහා ඉන්න කට්ටියව පේන්නේ නැහැ. ඒ තරම් හේතුව ජනප්‍රවාද රාවණා රජතුමා පිටලා තියෙන්නේ. කොහොමද කියලා කියන්න උගත් සාක්ෂි තියෙනවා මෙතන. මෙතන පිටුපත් පොල්ලෙන් ඉන්න. ඊළඟට එක්ක යකඩ මු කරලා අවුදේම කියලා තමයි කියන්නේ. ඒක ජනප්‍රවාදයක්. තව උගත් රස කතා තියෙනවා. කිනිහිර කන්ද කියන්නේත් ඒකයි මේකට. රාවණ රජතුමාගේ යකඩ කම්මල කියලා කියන්නේ. මේ වගේ දේවල් තමයි මොකක්ද තියෙන්නේ. අපේ කට්ටිය මෙතන ඉන්නවා. අනිත් කට්ටිය ටෙන්ට් වල තාම අපි ඉස්සරහට බලමු මේ වුණොත් මොකක්ද වෙන්නේ කියලා. ලීරි. උඩ කවල් කරා අපි ඒ කැප් කරේ මෙතන. දැන් අපි යන්න හදන්නේ. අපි හිතුවා view එක පැහැදිලි කියලා ඒත් නෑ. සම්පූර්ණ මීදුරෙන් වෙගෙන දැන් වැස්සකුත් වගේ එනවා. මෙතන ඊයේ තව කට්ටියක් හිටියා දෙන්නෙක් හිටියා. අපි මෙතන කැප් කරේ. අපි දැන් ටෙන්ට් එහෙම සේරම ගලවලා ඉවරලා මෙතන තිබ්බ පීක කුණු මේකක්වත් දැම්මේ නෑ. සේරම අරගෙන යනවා බෝතල් එහෙම. ඔයගොල්ලොත් මෙතන කැම්ප් කරන්න ආවොත් එහෙම මේ වගේ ලස්සන පරිසරයක් විනාශ වෙනත් තුමා. ගේම් හැමදේම අරන් යන්න පල්ලෙහාට. අපිත් සේරම සුස්ස කරලා යන්නේ මෙතන.
අද ඔයගලන්ට ලස්සන view එකක් දෙන්න බැරි වුණා. මීදුමින් සම්පූර්ණ වැහිලා තියෙන්නේ. අපි යමු දැන් යනවා. ඒගොල්ලෝ දැන් තේරම ටෙන්ට් එකම ගලවලා ඉවරයි. අපි දැන් යන්න හදන්නේ. දැන් වහින්න පටන් අරන් තියෙන්නේ. අපි දන්නේ නැහැ පහළට කොහොමද කියලා කාලගුණය. උඩට නම් වහිනවා. අපි ඉස්සරහට ගිහින් බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ ඉන්නේ අපි අනිත් කට්ටිය. දැන් කට්ටියම ටෙන්ට් එක ගලවලා ඉවරයි තේරම. අපි තේරම 8 දෙනෙක් ආවා. අපි ඒගොල්ලන්ගෙන් අහලා බලමු කොහොමද හයිකින් එකේ විස්තර කියලා. ඇත්තටම සුපිරිම එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ. හැබැයි අපි ලොකු view එකක් ගන්න බැරි වුණා මීදුම හින්දා. හැබැයි සුපිරි ආතල්ලයක් දැම්මද ඉතින්? ඒව. ආතල්ලෙක් ගත්තා. මොකද කියන්නේ? හයික් එක ගැන මොකද කියන්නේ? හයික් එක අවුලක් නැහැ. මුලදී පොඩ්ඩක් වාර වැරදුනාට අපි නියමට ආයිකින් ආවයි. අවුලකට තියෙන ඉතින් ගිනිමෙලේ ගා ගන්න බැරි නා අපිට ඇස්ලත් එක්ක එච්චරම තමයි අවුලකට ගියේ. මොකද කියන්නේ? මොකද කියන්නේ සමුදියා? අවුලක් නියමට. එල සුපිරි එහෙනම් ජය වේවා. මුවරද සිඳුනේ රත්තරලවනේ බිඟුනත යලියාවේ සත්සර නිමවි අනුරාගියේ සුසුමති මතු කට්ටිය ළඟ අයිකෙන් හම්බෙමු. ජය වේවා.